එතකොට හම්බුණා මේ ජීවියෙක් එන්න පහළට. බලන්න මෙයාව දන්නවද කියලා. මේක ඒක අමාරුවෙන් ඉන්නේ. මෙයා තමයි අපි හඳුන්වනවා ඉස්තියෝපිස්. එහෙම නැත්නම් පනුගෙම්බා කියලා අපි සිංහලෙන් කියනවා. අපේ A-level සිලබස් එකේ දැන් බලන්න මෙයා පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. මෙයාට ඇස් තියෙනවා සහ මෙයාට මුඛයක් තියෙනවා. මෙයා උභයජීවියෙක්, උභයජීවි වර්ගයට නැත්නම් පෘෂ්ඨවංශීන් කෝඩේටා කියන වංශයේ කියන නැත්නම් ඇම්ෆිබියාවන් කියන වර්ගයට අයිති වෙන ජීවියෙක්. මෙයාගේ අනිත් උභයජීවීන්ගෙන් මෙයා වෙනස් වෙන විදිහ තමයි මෙයාගේ අර නිකන් සර්පෙක් වගේ. එතකොට මෙයාගේ ලස්සන මේ කලර් පැටර්න් එකක් තියෙනවා මෙයාගේ ශරීරයේ පිටිපස්ස. මෙයා ටිකක් කෙතයි. හැබැයි මෙයා විස නෑ. මෙයා අල්ලන්න පුළුවන් ඕන විදිහකට. හරි. හරි. මෙන්න මේ බලාගන්න මෙයාගේ අර ලස්සන මේ කලර් පැටර්න් එකක් තියෙනවා. පේනවද? හරි. අවදානියක් ඉන්න අමාරුයි. මොකද අපි ආව වතුරනොත් ගත්තා. මේ කට්ටිය සාමාන්‍යයෙන් ඉන්නේ තෙත පස් තියෙන තැන්වල. ගොඩක් වෙලාවට තෙත පස්සේ ඉන්නේ. ඉතින් මෙයා මේ ගම් වතුරත් එක්ක ආපු මේ මඩ ගොඩක් අස්තක ඉඳලා තමයි අපිට හම්බුනේ. හොඳ වෙලාවට මෙයාට හානියක් වුණේ නැහැ. අපිට මෙයාව බේර ගන්න පුළුවන් වුණා. දැන් මේ වීඩියෝ එක කරන්න ඕන නිසා මෙයාව වෙන් කරලා මේ විල්බරෝ එක තියාගෙන අපි ඔයාලට කතා කරන්නේ. දැන් මේවට පොඩ්ඩකින් අපි ආයේ ස්වභාවික පරිසරයට මුදා හරිනවා. ඉතින් මේ මගේ ජීවිතේත් මම කිහිප අවස්ථා කිහිපයක විතරයි මේව දැකලා තියෙන්නේ. මම හිතනවා ඔයාලත් මේව දැකලා නැතත් සමහර අය ඉතින් කොහොම තමයි මේ තමයි ඉස්තියෝපිස් එහෙම නැත්නම් පනුගෙම්බා උභයජීවියෙක් විදිහට අපි අධ්‍යයනය කරනවා.